හරි යාළුවනේ ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ කොහොමද හරියටම ඕලල් එක්සෑම් රිසල්ට් බලාගන්න කියලා. ඉතින් දැන් ළඟදිම ඕලල් එක්සෑම් රිසල්ට් රිලීස් වෙනවා. ඉතින් ඒක බලාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලා මේකට ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕන. ඉතින් මම මේක මොබයිල් එකෙන් තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලා ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන මෙන්න මෙතන ඔයාලා ඕලවල් රිසල්ට් 2026 කියලා ටයිප් කරගන්න. ටයිප් කළ සර්ච් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට උඩින්ම මෙන්න මේ විදිහට උඩින් වෙනවා Department of Examination ශ්‍රී ලංකා කියලා. ඉතින් ඔයාලා මෙන්න මේක ක්ලික් කරලා මේක ඇතුළට යන්න. ඉතින් ඇතුළට යද්දි මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා මෙන්න මේ විදිහට ඔයාලට ෂීට් එකක් තියෙනවා පේනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ රිසල්ට් බලන තැනට ඔයාලට යන්න තියෙන්නේ. හරි ඉතින් ඔයාලා මෙතනට ගියාට පස්සේ ඔයාලගේ එක්සෑම් එක කියන්නේ ඔයාලා A levelද O levelද නැත්නම් grade 5 ස්කෝලර්ෂිප් එකද කරේ කියලා මෙතනින් සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් සිලෙක්ට් කරන්න ඕන GCE all examination after the කියලා මෙන්න මේ ටික් එක තියෙන තැන තමයි ඔයාලා ටච් කරන්න ඕන. ඉතින් ඔයාලා මෙන්න මෙතන මේ තියෙන ටික් එක දාගන්න. ටික් එක දාගත්ත පස්සේ ඔයාලට පේන ඇති මෙන්න අනිත් පැත්තෙන් මෙන්න මේ විදිහේ සෙක්ෂන් එකකුත් තියෙනවා select tier කියලා. ඉතින් මේක යටට පේන්නේ නැහැ select tier කියලා තමයි පේන්නේ. ඉතින් ඔයාලට පේන ඇති දැන් මෙතන තියෙන 2024 25 කියන කට්ටියගේ එක්සෑම් රිසල්ට් තියෙන තැන. ඉතින් ඔයාලගේ එක්සෑම් රිසල්ට් රිලීස් වුණාට පස්සේ මෙතන ඔයාලට පෙන්වන්නේ 2025 2026 කියන සෙක්ෂන් එක. ඉතින් එතකොට ඔයාලා කරන් දෙන්නේ මෙන්න මෙතන 2025 26 කියන ටික් එක දාගන්න. ටික් එක දැම්මට පස්සේ ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක මෙන්න මෙතනට ඇතුළත් කරන්න ඕන. ඉතින් ඉන්ඩෙක්ස් නම්බර් එක මෙන්න මේ විදිහට ඔයාලට ඇතුළත් කරගෙන ඉදිරි වැඩ කරන්න පුළුව. ඉතින් ඔයාලට ඉන්ඩෙක්ස් නම්බර් එක මතක නැත්තම් ඔයාලට NIC නම්බර් එක නැත්තම් ජාතික හැඳුනුම්පත් අංකය දීලත් ඔයාලගේ රිසල්ට් බලන්න පුළුවන්. ඉතින් ඔයාලට ඉන්ඩෙක්ස් නම්බර් එක මතක නැත්තම් ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය දීලා ඔයාලගේ රිසල්ට් ෂීට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ජාතික හැඳුනුම්පත් අංකය මෙන්න මේ විදිහට ඇතුළත් කරලා මෙතන I human කියන තැන ඔයාලට පේන ඇති පොඩි ටික් එකක් දාන්න දෙන. ඉතින් ඔයාලා I am human කියන තැන පොඩි ටික් එකක් දාන්න. ටික් එක දැම්මට පස්සේ මෙන්න මේ විදිහේ එකක් ඔයාලට පේනවා ඇති clean things කියලා. ඉතින් ඔයාලට එන පිච්චර් එකට අනුව ඔයාලා ඒකට අදාළ දේවල් ටික සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා verify කියන එක ඔබන්න. ඉතින් මගේ ඒක හරියට verify වුණේ නැහැ. ඉතින් ආයෙ මම කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික image ටික සිලෙක්ට් කරලා verify දුන්නට පස්සේ ඔයාලට පේන ඇති මෙතන I am human කියන තැන ටික් එක වැටුණා. ඉතින් ඒ ටික් එක වැටුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන submit කියන option එක තියෙනවා. ඉතින් ඔයාලා submit කියන option එක තිබ්බට පස්සේ දුන්නාට පස්සේ ඔයාලගේ result sheet එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඔයාලගේ result sheet එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔයාලගේ result එක ආපු ගමන් ඔයාලා කරද්දි මේකේ ගොඩක් කට්ටිය මේ වෙලාවේ result ගන්න ගමන් ඉන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් try කරන්න ඔයාලගේ රිසල්ට් එක ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ ඉවර වෙනවා. වීඩියෝ හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම ලයිව් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. අද වීඩියෝ එක වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අද නම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම goodbye.